හයි ඉතින් ඔන්න මම පොඩි වෙනසක් කරන්න හැදුවා. මගේ සාමාන්‍ය දිග කොණ්ඩයක් තිබ්බා. හැබැයි ඉතින් කොණ්ඩෙට ගොඩක් වද දෙන හින්දාම දැන් ඉතින් ගොඩක් කොණ්ඩේ නැහැ. කොණ්ඩේ ෂෝට්. ඉතින් මට හිතුණා මගේ කම්පිටිෂන් එකට යන්න හින්දා මම ලස්සන දිග කොණ්ඩයක් දාගන්න ඕනි කියලා මට ආස හිතුණා. ඉතින් ඒ නිසා මං Black Beauty Secret එකට ආවා අපේ හර්ෂණියන්ගේ. මේ ඔයගලන්ට පේන්නේ දැන් එයා මේ මගේ කොණ්ඩේ ශික්ෂණ කරනවා. ඉතින් ඇත්තටම ඔයාට ලස්සන කොණ්ඩයක් නැද්ද? නැත්තම් තියෙන කොණ්ඩේ සේරම විනාශ කරගත්තද මොන හරි කරගෙන? ඒ ගැන ඉතින් දුක් වෙන්න එපා. ඔයා ආස නම් ඔයාට ලස්සන කොණ්ඩයක් දාගන්න පුළුවන්. extensions අපි human hair extensions තියෙනවා. ඉතින් මම මේ දාගන්න හදන්නේ මගේ කොණ්ඩෙට හරියන long extensions එකක්. ඉතින් බලන්නකෝ ඒක මට කොච්චර ලස්සනයිද ඒක ගැලපෙනවද කියලා. හැබැයි මම කොණ්ඩේ දැම්මට පස්සේ ගොඩක් අය කිව්වා ඔයාට ලස්සන දිග කොණ්ඩේ කියලා. ඉතින් මට මේ වීඩියෝ එක නම් කරන්න දැන් මම මේක අරගෙන ගොඩක් දවස් හැබැයි කම්පිටිෂන් එක ළඟම නිසා මට වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකවත් වොයිස් කරන්න ටයිම් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දිග කොණ්ඩයක් තමයි මම දාගන්න හදන්නේ. ඉතින් ඇත්තටම හරිම ආසයි මේ කොණ්ඩේ දැම්මට පස්සේ තාමත් මට හරිම ආසයි. මොකද දැන් මාසයකටත් වැඩි මගේ hair එක දාගෙන මම ඉතින් මට හිතුණා මේ වගේම ඇත්තටම දිග කොණ්ඩයක් මට තිබ්බනම් කියලා. ඉතින් වැඩයි මේවත් එක්ක ගොඩක් කොණ්ඩේ පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් මගේ කොණ්ඩේ දැම්මහම කොයි වගේද කියලා කොණ්ඩේ තියෙන්නේ. ඔයගලන් ආසයි නම් ලස්සන කොණ්ඩයක් දාගන්න ඔයගලන්ට පුළුවන් මෙතනට එන්න. දැන් ඔයා කියන්නේ මං මගේ වැඩේටත් එක්ක හොඳ අරක තමයි කරන්නේ. නැනෝ එක. නැත්තම් දාන්න පුළුවන් 60. මොකක් හරි කමන්නේ මට ලස්සන කොණ්ඩයක් දාලා දෙන්න. දාමු ලස්සන. ඉතින් කියන්න බලන්න පොඩක්. විස්තර ළඟ 100% human hair තමයි තියෙන්නේ. අපි තායිලන්ත, වියට්නාමයෙන් ගිහින් කොණ්ඩ තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් අපේ කස්ටමර්ලට reasonable price එකට අපෙන් hair extension එකක් කරගන්න පුළුවන්. ඉතින් අපි ළඟ ඕනම hair එකකට ගැලපෙන curl hairs, wave hairs, straight hairs ඕනම hair එකක් අපි ළඟ තියෙනවා. ඔව්. දැන් තියෙන මගේ නම් straight hair එකක්. ඒ නිසා මම දාන්නේ straight hair එකක්. හැබැයි මට මේක ඕන විදිහට හදාගන්න පුළුවන් නේ? ඔව් අනිවාර්යෙන්. ඕනම අපේ ළඟ තියෙන natural hair එකකට curl එකක් නම් curl කරගන්න පුළුවන්. එතකොට color කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 100% human hair හින්දා ඕනම දෙයක් අපේ කොණ්ඩේට කරගන්න පුළුවන්. ඒ වගේම අපි අපේ කොණ්ඩ වලට guarantee එකක් දෙනවා. එහෙනම් ඉතින් විශ්වාසයෙන් එන්න පුළුවන් තැනක් කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලිනේ. බලමු මගේ hair එක දැම්මට පස්සේ ලස්සනට තියනවාද කියලා. පොඩි ටයිම් එකකදී ටික් ටික් ගාලා මගේ කොණ්ඩේ මට මාර ලස්සනට හර්ෂණියකි කරලා දුන්නා. ඇත්තට මේකට මට කියන්න වචන නැහැ. මොකද ඕගොල්ලෝ ෆයිනල් මගේ ලුක් එක දැක්කොත් ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා. මොකද මං ආසයි දිග කොණ්ඩේකට. හැබැයි දිග කොණ්ඩයක් තියාගෙන කොහොමද වැඩ කරන්නේ නේ. ඒ වුණාට මේක වව් බලන්න මගේ කොණ්ඩේ ලස්සන දෙයනේ. මෙච්චර ලස්සන කොණ්ඩයක් මට තියෙනවද? මං කියන්නේ දිග කොණ්ඩය. ඇත්තටම මේ කොණ්ඩේට නිකන් මම පිස්සු වැටලා වගේ හිටියේ. මොකද ගොඩ කාලෙකින් ඒ කියන්නේ ඇත්තටම මයි කොණ්ඩේ මෙච්චර නම් දික් වෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නෑනේ. මෙහෙම දිග කොණ්ඩයක් තිබ්බාම මට ආසම හිතුණා. ඒ ෆීලිං එක නම් අනේ දෙයියනේ මට කියන්න තේරෙන්නේ නැහැ. මට මාර සතුටුයි මේ දවසේ. මට තාම සතුටුයි. මොකද අනේ දෙයියනේ මට ලස්සන දිග කොණ්ඩයක් තියෙනවනේ කිය. මොකද මම මේ කොණ්ඩේ කරනකොටත් මං කිව්වේ මම දැන් මෙහෙම කොණ්ඩේ දාගෙන මම මෙහෙම පනවන පස්සවල වලනවා කියලා. මොකද එච්චරට මට කොණ්ඩේට ආස හිතුණා. ඇත්තටම කිව්වොත් මම මේ වර්ල්ඩ් කම්පිටිෂන් එකේ හින්දා තමයි මේ ඩිසිෂන් එක ගන්න. මගේ කොණ්ඩයක් මම දිග කොණ්ඩයක් දාගන්න ඕනි කියලා. ඕගොල්ලෝ විශ්වාස කරයි දන්නේ නැහැ. පිටරට හිටිය ගොඩක් අනිත් රටවල අය අනේ ඔය කොණ්ඩේ මාරම ලස්සනයි. ඔයාට දිග කොණ්ඩයක් තියෙනවා.
ඒක ඕගොල්ලෝ විශ්වාස කරනවද? මං ඒ වෙලාවේ සද්ද නැතුව අනේ thank you so much කියලා මම සද්ද නැතුව හිටියේ. මොකද මං ආසුන්නේ මේ තියෙන extensions කියලා කියන්න. මොකද එච්චරටම ඒගොල්ලන් රැවටුණා කියනකොට ඔයගලන්ට තේරෙනවද මේ කොණ්ඩේ කොච්චර නැචරල්ද කියලා? එතකොට ඒ කියන්නේ මගේ කොණ්ඩේ වගේම කියන එක. ඒ කියන්නේ මට සමහර වෙලාවට මේ මගේ කොණ්ඩේ මොකක්ද කියලා හොයාගන්න බෑ. එච්චරට නැචරල් සහ එච්චරට රස මට තාම සතුටුයි ඇත්තටම මගේ hair එකට. ඉතින් ඒකට thank you so much හර්ෂණියකි. මොකද ඔයා කොහොම හරි පිටරට හිටපු අයවත් රැවට්ටුවා කොණ්ඩේ. ලස්සන කොණ්ඩයක් දාලා දෙන්න. ඉතින් මම highly recommend කරනවා ඔයගොල්ලන් ආසන මේ වගේ ලස්සන hair එකක් කරගන්න. ඔයාගේ කොණ්ඩේ කොටයි කියලා දුක් වෙන්න එපා. ඉතින් දුක් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වගේ ලස්සන කොණ්ඩයක් මම වගේ දාගන්න. ඉතින් එහෙම හිතන හැමෝටම ඔන්න පුළුවන් ඔයගොල්ලන්ට එන්න කොහොවල Black Beauty Secret එකට. ඉතින් හර්ෂණියකි thank you මට කියන්න වචන නැහැ. එච්චරටම මම මගේ කොණ්ඩේට ආසයි දෙයියනේ. එහෙනම් මම highly recommend කරනවා අනිවාර්යෙන්ම ඔයා ආසයි නම් මෙතනට එන්න. bye